වකුගඩු දීමනාව වැඩි කරා. වැඩිහිටි දීමනාව වැඩි කරා. විශ්‍රාම වැටුප වැඩි කරා. ලොකම වැඩි කරා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ පළවෙනි වතාවට අපි බැලුවා පාසල් යන දරුවෝ ඉන්නවා. ඒ දෙමව්පියන්ට හරි වත්කමක් නැහැ. ඒ නිසා අභ්‍යාස පොත අරන් දෙන්න, උපකරණ අරන් දෙන්න සල්ලි නැහැ. අපි ඒ ළමයි කාණ්ඩේ තෝරලා ලංකාවේ පළවෙනි වතාවට මතක තබා ගන්න. ළමුන් ලක්ෂ 16කට රුපියල් 6000 ගානේ දුන්නා තමන්ගේ පාසල් උපකරණ මිලදී ගන්න ලංකාවේ පළමු වතාවට. මේ පොඩි ආණ්ඩුව කෙටි කාලයක ආණ්ඩුවක් ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි. ඔයගොල්ලෝ අද රිමාන්ඩ් ගත වෙන සිරකරුවන් ඉන්නවා. සිරබාරයට පත් වෙන රිමාන්ඩ් සිරකරුවන් ඉන්නවා. ගොඩක් ඕගොල්ලෝ දන්නවා ගම්වල හොයලා බලන්න. හිරේට යනවා, නිදාස් වෙනවා, ගෙදර කාලයක් ඉන්නවා, ආයෙ හිරේට යනවා. දැන්ට රිමාන්ඩ් ගත වෙන සිරකරුවන්ගෙන් වැඩිම ප්‍රමාණයක් නැවත එන අය. ඇයි? රිමාන්ඩ් බාරයට පත් වුණාට පස්සේ යට කිසිදු රස්සාවකට යන්න බැරි වෙන තත්ත්වයක් ඇති වෙනවා. පොලිසියට ගිහලා පොලිස් වාර්තාව ඉල්ලපුවාම එයාගේ රෙකෝඩ් එක හොඳ නැහැ. ඒතර කවුරුත් එයා රස්සාවට ගන්නෙ නැහැ. හැබැයි ඒක අපිට 38000කට ආසන්න ප්‍රමාණයක් රිමාන්ඩ් ගත වෙලා ඉන්නවා. අපි සැලසුම් කරා මොකද්ද? රිමාන්ඩ් බාරේ ඉන්න සිරගත වෙලා ඉන්න අයට වෘත්තීය පුහුණුව දෙන්න. ඒගොල්ලෝ ඒකේ ඉන්න ගමන් ඒගොල්ලෝ ඉගෙන ගන්නවා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල. ඒගොල්ලෝ හිරෙන් එළියට එනකොට NVQ සහතිකයක් එක තමයි එළියට එන්නේ.